දොස්තර මහත්තයෝ මට හරි ඉක්මනට හැමදේම අමතක වෙනවනේ. මේ ජොබ් එකටත් කෙලවුණා මේ කේස් එකකින් හින්දා. ඔය ලෙඩේට කියන්නේ ඩිමෙන්ෂියා කියලා. හැබැයි ඉතින් තරුණායට ඔය ලෙඩේ හැදීමේ සම්භාවිතාවක් නැතිම තරම්. දැන් කොච්චර කල් වෙනවද ඔය ලෙඩේ හැදිලා? මොන ලෙඩේද ඉංජිනේරු මහත්තයෝ? මේ විහිළු කරන්න එපා. තව කට්ටිය බේත් ගන්න ඉන්න ඕනේ පොලිමේ. මේ මට හරිය ඩීටේල් ටික දෙන්නකෝ. මේ මොකක් හරි ප්‍රතිකර්මයක් යොදන්න පුළුවන් ওই ප්‍රශ්නෙට මට. කුස්සිය පැත්තෙන් තමයි ගෑන වෙලා තියෙන්නේ. මං හිතන්නේ යටින් මීයෝ හාරනවද කොහෙද? මේ මී කතුරුකුත් ගෙනත් තිබ්බා. වැඩක් උනේ නැහැ. මේකට බලලා මොකක් හරි ස්ථිරසාර විසඳුමක් දෙන්න ඉංජිනේරු මහත්තයෝ. නැත්තම් තම ටික කලකින් මුළු ගේම එකම කඩාගෙන වැටේ. කවුද ඉංජිනේරුවා? මම ડોක්ටර් සහබන්දු. අනේ මට සමා වෙන්න ડોක්ටර් බන්දු සමරසිංහ මහත්තයෝ. පොඩ්ඩක් පැටලුණා. අයියෝ ඒ පාර බන්දු සමරසිංහෙක් ගහනවා. කොතමාව ජෝකර් වගේ පේනවද? එතකොට ඔයා කවුද? හරි මේ. දැන් ඒවයි වැඩක් නැහැ. කාලේ කන්න නැතුව මට ඔබේ නම කියනකො. මම ડોක්ටර් සහබන්දු. අමතක කරන්න නම් ඔය දැස වසන්තියේ මේ හුස්ම පැසෙනින් නවතින මේ යකෝ ડોක්ටර් සහබන්දු මම. මෙන්නේ අපි දෙන්න කොන්ද පාක් කරලා වැඩකට ඉදිරියට කතා කරාම හිතන්න එපා අපි ගොබ්බයෝ කියලා. අපිටත් උඩ පර්සනැලිටි එකක් තියෙනවා. පොඩ්ඩක් එක්ස්ප්‍රෙස් කරලා කතා කරනවා. විශාල කරදරයක් වුණා නෙමේ. අමතක කරන්න නම් ඔය දැස වසන්තියේ මේ හුස්ම පැසෙනින් නවතින මේ ඔහෙට මේ ඉඩන්නඩුට කතා කරන්න බෑ කිව්වනම් මම වෙන ලෝය කෙනෙක් හයර් කරනවනේ. මොකද දෙන්නේ එක මාළුවද? මොන ඉඩන්න බුවද්ද ඔයි? තමුසි ආවේ මේ මුලාමත වෙනවා කියලා නේද? අප්පට සිරි සද පොද වෙනවනේ. සමා වෙන්න දොස්තර මහත්තයෝ. සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක් හරි කමන්නේ. සමාජයේ මනුස්ස ගතියක් ඒ තේරුම් ගැනීම දේව ගතියක් කියලා අර මේ කවුද විද්වතිකුත් කියලා තියෙනවනේ. සමාවෙන්න බෝපතකට කඳුළු බින්දු හරි සමාව දුන්නා. ඔයයි මම ඒ දෙනා කියන්නේ සීරියස් වගේ. ඉස්නාවි සම්බන්ධ ලොකු කේස් එකක් වෙලා තියෙන හැඩයි. හැඩයි නේද? දැන් ඕවා වැඩක් නැහැනේ. මේ ලෙඩේ ගැන කතා කරමු. මොන ලෙඩේද පතිරණ මහත්තයෝ? පටිගන තෝගේ තාත්තා. ඔහි අපි තාත්තව දන්නවයි. හැබැයි ගණන් නම් අපේ තාත්තට කියන්නේ පාලා කියලා. කොහේ යයිගේ ඇත්තම නම දන්නවා කියන්නේ යයිව කාලේ ඉඳන් අඳින හැඩ. නේද චන්ද්‍රපාල මහත්තයෝ? බවතු සම්ප මංගල. මතක නැති වී ගිහින් ඔබට මා මේ තරම් ඉක්මනින්